බස් ටිකට් එකෙන් මාටිය ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්ත කරන්න බැරි එක ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බෑ ව්‍යාපාරිකයට. ඒ නිසා ඒගොල්ලෝ ලොකු ඉල්ලීමක් වෙන බස් සංගම් වල, පෞද්ගලික බස් හිමියන්ගේ බස් සංගම් වල අපිට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් හදන්න කියලා. ඉතින් ගොඩාක් අය ඔකට වටේ ගිහිල්ලා තිබුණා මේ වෙනම ට්‍රාන්ස්පෝර්ට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක් සහ ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට. අපි ඩිජිටල් අමාත්‍යාංශ සහතිකයක් දීලා දෙනවා. අපි නොවැම්බර් 30 වෙනකොට ලංකාවේ දැනට බස් ටිකට් මැෂින් තියෙන ඕනම සාමාන්‍ය මට්ටමේ බස් ටිකට් මැෂින් තිබෙන ආයතනවලට ඒ වගේ බස් ටිකට් මැෂින් එකක් තියෙන බස් එකකට ඕනම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ඕනම ලංකාවේ භාවිතා කරන බැංකු කාඩ් එකක් පාවිච්චි කරලා ටිකට් එක ගෙවන්න. හරි? එතකොට අහයිතින් හැම කෙනාටම කාඩ් තියෙනවද? හැම කෙනාටම බැංකු කාඩ් තියෙනවද? ඒක නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන් රුපියල් දෙයි. ටික දවසක් යනකොට ඒගොල්ලෝ පුරුදු වෙයි. ටික දවසක් යනකොට පුරුදු වෙයි. මට මතකයි ඊ channel වලින් පටන් ගත්ත මුල් කාලේ මිනිස්සු වට කේකේව කිව්වා. දැන් මම හිතන්නේ කවුරුවක් නව ලෝකයට ගිහිල්ලා ආසිරිකට ගිහිල්ලා උදේ 7 ඉඳන් පොලිම ඉඳලා කවුරු channel කරන්නේ නෑ. ඒ නිසා ඕනම දෙයක් රටකට ඇප්ලයි කරනකොට පොඩි කාලයක් ගිහිල්ලා කරයි. ඒ නිසා අපි බස් ටිකට් මැෂින් හඳුන්වලා මේ ටිකට් කාඩ් පේමන්ට් සිස්ටම් හඳුන්වලා දෙනවා.